අද ඉඳන් ඔයාට මං කියන විදිහට වැඩ කරන්න බැරි නම් මෙගෙදරින් යන්න පුළුවන්. මොකද මේ පෝස්ට් පැටි එකපාරටම සිංහෙක් වෙලා? ඔය අම්ම සැර කරාට පොඩි ළමයෙක්වත් බය වෙන්නේ නෑ මගේ මහත්තයෝ. මට තමුසෙව බය කරන්න ඕනේ නෑ. ඔයා දැන් මොහොමද ඔයාගේ වයිෆ්ට කතා කරන්නේ? ඔයි මොකෝ? නෑ. කිසිම ප්‍රශ්නයක් නෑ. එහෙනම් තමුසෙත් අහගන්න මං කියන දේ. තමුසෙට බෑ මං කරන වැඩ නවත්තන්න. මාව මේ ගෙදරින් පාන්නන්නත් තමුසෙට බෑ. මං හිතත් මේ විදිහටම තාත් නිදරක වැඩට යන්න. මාදිනේ. කටවපන්. ඒ තමුස අපේ සෙමට ගහන්න. ගහනවා බලන්න. මන් දන්නවා ඊයේ මගේ කටින් පිට වෙච්ච වචන වලට මැනිකම්ම කීරත් මට සමාවක් දෙන්නේ නැහැ කියලා. මට සමාවක් කිව්වා මැනිකම් මට සමාවක් කිව්වා. වගේ හිතේ තියෙන කේන් තියනක මට කවදද දඬුවමක් දෙන්න. අනේ මට කවදද දඬුවමක් දෙන්න. කවදද දඬුවමක් දෙන්න. මට කවදද දඬුවමක් දෙන්න. නැගිටපන්. කිව්වා මහලා නැගිටපන්. බහැපන් එළියට. බහැපන්. මොන? ඔව්. බහැපන් එළියට. ඊයේ උඹට මිනිමරුවා කියලා කතා කරපු තැන හිටගනි. මට ඊයේ මුළු රටටම ඇහෙන්න කෑ ගහලා බැන්න මට දරුවෝ නැති ඉරිසියාවට උඹේ දරුවෝ මරාගත්තා කියලා. මෙච්චර දවස් මෑණිකේ අම්මා කියලා කියපු උඹේ කට පුරා කතා කරපු උඹ ඊයේ මට කතා කරපු විදිහට මතකද? හා? බැනපන්. ඒ විදිහටම බැනපන්. අනේ මෑණිකේ අම්මා. මෑණිකේ අම්මා? නෑ. මම මෑණිකේ අම්මා නෙමෙයි. අර ගෑණි කියලා කියපන්. අර ගෑණි ඒ කියපු නම් වලින්ම ඒ වචන වලින්ම ඒ හයියෙම කෑ ගහපන්. කෑ ගහලා බැනපන්. බැනපන්. අනේ මෑණිකේ අම්මා. මට ඒ දඬුවම නැතුව වෙන ඕනම දඬුවමක් දෙන්න. ඇයි? උඹට දැන් ඒ විදිහට කතා කරන්න අමාරුයි? ඔව් මෑණිකේ අම්මා. මට ඒ වචන මතක් කරලා මට පුව පිච්චෙනා වගේ දැනෙනවා. මට ඒ වචන මතක් කරනකොට උඹේ පපුව පිච්චෙනවා නා. ඊයේ මට ඒ වචන ඇහෙනකොට මගේ පපුවේ මොන ගින්දරක් දැනෙන්නේ නැතිද ලොකු පුතේ?